හෙලෝ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අදත් ඔයාලා හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අපේ Life with YouTube channel එකට. අද වීඩියෝ එකකින් අරගෙන ආවේ අපේ ඉරිදා දවස ගත කළ විදිහ. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මේ තියෙන ඉතින් ඉරිදා දවසේ උදේ මම අපි කෑමට හදාගත්තු දේ. මම මේ තෝස් එකක් තමයි හදාගන්නේ. ඉතින් ටිකක් වෙනස් විදිහට. සාමාන්‍යයෙන් ඔයාලා වීඩියෝස් වලත් දැකලා ඇති මේ වගේ විදිහට ඉන්දියන් අය හදනවා තෝස වර්ග එක එක විදිහට එක එක නම් තියෙනවා. ඉතින් අද දවසේ ඉතින් මම හදාන්නේ අපේ ගෙදර තිබුණු දේවල් ටිකක් එකතු කරගෙන අපේ පුතත් කන්න කැමති වෙයි කියලා හිතලා තමයි මම මේ විදිහට තෝස් එක හදාගන්නේ. මම මේ තෝස බැට එක හදාගත්තේ උඳුයට පෙගෙන්න තියලා. ඉතින් උදේට කෝපයක් ගන්නවා නම් ඒ වගේම හාල් කෝප දෙකක් උළුහල් තේ හැන්දක් ඒ වගේම පරිප්පු ගත්තා කෝප කාලක් වගේ වෙන්න කහපාට පරිප්පු එක තමයි මම ගත්තේ. ඉතින් මේක පැය 6-7ක් පෙගෙන්න තියලා ඊට පස්සේ හොඳට වතුර චුට්ටක් දාලා බ්ලෙන්ඩර් කරලා තමයි මම මේ තෝස බැට එක හදාගත්තේ. ඒ වගේම මම තෝස බැට එක රැයක් පිපෙන්න තියලා තිබ්බා. ඊට පස්සේ පහුවෙන්දා උදේ තමයි මම මේ තෝසේ හදන්න ගත්තේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ බැටර් එක අපිට හදාගෙන දවස් 3-4ක් ෆ්‍රිජ් එකේ තියාගෙන නරක නොවි අපිට තෝස හදා ගන්නත් පුළුවන්. මම මේ තෝස එකට බිත්තර එකතු කරන්න කලින් ඉස්සෙල්ලාම එකතු කරගත්තේ ගී ටිකක්. ඉතින් ඊට පස්සේ මම අන්තිමටත් ගී ටිකක් ගත්තා උඩින්. ඉතින් ඔයාලා ඉතින් දන්නවනේ ඉතින් ගී ටිකක් එකතු කරගත්තම ලොකු රසයක් අපිට කෑම වලට එකතු කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න අද දවසේ ගෙදර තිබ්බ දේවල් ටිකක් තමයි මම මේ තෝස එක හදාන්න එකතු කරගත්තේ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා නැත්නම් හදලා බලන්න. හොඳ රසට අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම පොඩි අයත් ගොඩාක් කැමති වෙයි මේ විදිහට ලස්සනට පාට එකතු වෙන විදිහට. ඒ වගේම චීස් ටිකක් එහෙම උඩින් එකතු කරගත්තම කොහොමත් පොඩි අය ආස වෙනවනේ. අපි කලින් දවසේ මේ තෝස බැට එක හදලා තියාගත්තා නම් අපිට ඉතින් උදේට ගොඩාක් ලේසියෙන් පහසුවෙන් මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම මොන හරි අපි කන්න කැමති කරි එකක් මොකක් හරි පිරවුමක් කලින් දවසේ හදාලා තියාගත්තා නම් ෆ්‍රිජ් එකේ දාලා ඉතින් වැඩට යන කෙනෙකුට උනත් ගොඩාක් ලේසියෙන් හදා ගන්න පුළුවන්. So now we are going somewhere and අද අපි දැන් යනවා නේද shopping කරන්න යන්නේ. yes. අපි ඔසේ ගිහලා මෝල් එකට ග්‍රෑන්ඩ් සර්ව් ගිහලා අපි යන්න 168 බස් එක ගිහලා අර මේ ප්ලේසස් තියෙනවා අතේ ඔයගේ ප්ලේස් එක කරනවා. ඔන්න ඉතින් මා හිතන්නේ පළවෙනි වතාවට තමයි අපි මමයි පුතයි දෙන්නත් හරියම මෙහෙම ඇඳුම් ගන්න යන්නේ. ඉතින් අපේ ගේ ගාව ඉඳන් අපිට හරියට බැලුවොත් පැයක් වගේ වෙලාවකුත් යනවා බස් එකේ යද්දි යන්න. හරියට බැලුවොත් අපි බස් 3ක එන්න ඕනේ. අපේ ගේ ගාව ඉඳන් ඇවිල්ලා හපව් 232 කියන බස් එකේ නැගලා ඊට පස්සේ ඒකෙන් ආපහු 141 බස් එකේ නැගලා තමයි එන්න ඕනේ මෙතෙන්ට. And I can put this sticker අපි ඔක්කොටම කලින්නේ කන්නාවනේ. and I can put this. I want this. Is that really cold? Is that cold? Oh, that's really good. That's so good. කමු. The burger. පියාවනේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ බුකරෙස්ට් වල ඉන්න අය නම් දන්නවා හැමෝම වගේ බුකරෙස්ට් වල ඉන්න අයගේ ID හදන තැන ඉමිග්‍රේෂන් එක තියෙන්නේ එන්න එතන shopping mall එකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මොකද එතන ගොඩාක් අපිට ඇඳුම් ගන්න shop ගොඩාක් තියෙනවා. ඉතින් හැම දෙයක්ම වගේ තියෙනවා.
පේන්නේ නැහැ හරියට පිටිපස්ස යන්න. එක තමයි නේ. දැන් මාරු කරන්න. මෙන්න මෙයා මොකද්ද පෙට්ටිය මේක බලමු මේ වෙන කලර් එකක් මම දැක්කා. බලමු. පෙළන්නකො කොහොම හරි කියන්න. මේ ලෙවල් එක යයි චොටි චෙස්ට් යයි යයි it's close ගත්ත පුතාට ටී-ෂර්ට් 3ක් ගත්තා. ඒක සොහෙන් ගොඩින් පස්සේ ගෙදර ගිහින් බලමුනේ. ගෙදර ගිහින් බලමු. අපි දෙන්න දැන් මේකෙන් ගත්තා හැඳුම් බෑග් එකක් නේ. ඕ දැන් පොඩි බුද්ධ ඔයාලා ගන්න ලොකු එකක්. ඔක දන්නේ තාත්තේම ගන්න. අපි දැන් යනවා මේකටත් යනවා. නේ. මේ බෑග් එකෙන් අරන් මේකට යනවා. යා. අපි ඉතින් අපිට අවශ්‍ය කරන ඇඳුම් ටිකත් අරගෙන අපි චුට්ටක් ඉතින් නිදහසේ ඇවිද හිටියා එදා හවස් වරුව. ඊට පස්සේ ඉතින් අපේ පුතාට මෙතන ටිකක් සෙල්ලම් කරන්න ඕනි කියලා කිව්වා. මෙතන අපි රොන් 10ක මුදලක් දාපුවාම අපිට කාසි 3ක් හම්බ වෙනවා. ඉතින් ඒ එක කාසියකින් ටික වෙලාවක් එක තැනක සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් එයත් ඕන ඉතින් මම හිතන්නේ තැන් 3ක වගේ දා සෙල්ලම් කරා. Ini ice cream putar kan ya. Ya. Yang piano bahasa ada petan ya. Tapi dia pepko kata apa? Mata bottom ganda bela kian bottom hambun ya. Make t-shirt තියෙන අපේ ස්කූල් එකට දෙන්න පුළුවන්. කොහොමද කියලා මේකෙත් බොටම් තාම තියෙන සීත රඳින එක වැඩි. කලසන් හදේ? Here look 3 2 1 I should Come on. Aneh banding ya tangan tutian. Dah saya sekolah dengan t-shirt ini. Enak kali sana dekam දාන්න ඕන dekam එකම size නේ. කොහෙන්ද තමයි. දැන් තනියෙන් ගිහින් change කරගන්න. යන්නේ. නෑ මම තමයි ගෙදර කරන්න තමයි. යා තාගන්න. බයි. Bye. Okay, අද බස් ඉස්සෙ කම්. අපි දැන් ආයාවනේ පෙප් එකට ඇවිල්ලා. මොනවා? පෙප් එකට ඇවිල්ලා පෙප් එකනුත් ගත්තා. මෙතෙන්ට පෙප් එකට ගියේ 190ක්ද කොහෙද ගියා. අපේ දැන් බස් එකත් එනවා අපි දැන් යනවා. බස් එකේ ගෙදර යනවා නේ.